හලෝ ඉතින් මොකද වෙන්නේ? ඔන්න ඉතින් අදත් ගෙනාව පට්ටපදිරි පිස්සු පිකුදු වීඩියෝ එකක්. අද ගෙනාලා තියෙන්නේ තනියම තම්බ්නේල් එකක් හදාගන්න විදිය තමයි ඉතින් ලේසියෙන්ම. දැන් ඉන්න ගොඩක් කට්ටිය ඉතින් හදන්නේ සල්ලි දීලානේ තම්බ්නේල්. එහෙම ඕනේ නැහැ. ඉතින් අපිට සල්ලි ඉතුරු කරගන්න වෙලාවත් ඉතුරු කරගෙන ඉතින් තම්බ්නේල් එක හදන්න පුළුවන් තනියම. අද අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. So we can be free. හරි ඉතින් අපි මුලින්ම කරන්න ඕන Play Store එකට යන්න ඕනේ. Play Store එකට ගිහිල්ලා ඉවරලා ඔයගොල්ලෝ search bar එකේ ගහගන්න ChatGPT කියලා. හරිද? ChatGPT කියලා ගහගත්තට පස්සේ app එකක් එනවා. ඉතින් ගොඩක් කට්ටිය download කරලත් ඇති, සමහරව download කරලා නැතුවත් ඇති. ඒගොල්ලෝ download කරගන්න. ඉතින් මම app එක download කරලා තියෙන ඉතින් මම දැන් app එක open කරගන්නවා. app එක open කරගෙන ඇතුළට ගියාට පස්සේ ඉතින් මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ තැනකට ආවට පස්සේ ඕගොල්ලෝ ඔන්න ඔය දාන ලකුණ බලන්න ඕනේ. දාන ලකුණ වල දෙවෙනියට තියෙන ෆොටෝස් කියන එක දෙන්න. ඊට පස්සේ ඕගොල්ලෝගේ ගැලරි එකට ඉන්නේ ඕගොල්ලෝ ඉතින් thumbnail එක හදා ගන්න ඕන. ඕගොල්ලෝට කැමති ෆොටෝ දෙයක් උඩට දාගන්න. හරි මම ඉතින් thumbnail background එකේ මේ character VN ගිහින් ගා ගන්නවා. ඊට පස්සේ ඉතින් ඔන්න ඔයගේ උතන්ට දෙන්න ඕන ටෙක්ස්ට් එකක්. හරිද? උතන්ට මම දෙන ටෙක්ස්ට් එක තමයි YouTube thumbnail එකක් ඕනි කියලා. හරිද? පොඩ්ඩක් අකුරු පැටලුණා ගණන් ගන්න එපා. YouTube thumbnail එකක් ඕනේ. හරියටම ගහන්නේ නැහැ නැත්නම් මු ටැග් කරනවා. ChatGPT YouTube thumbnail එකක් ඕනි කියලා text කියලා ගහලා කමාදයක් දාලා ඕගොල්ලොන්ට ඕන ටෙක්ස්ට් එක ගහන්න යන්නේ ඔය thumbnail එකට තියනනේ අර කට්ටිය දාලා thumbnail එකට අද මෙහිමයි ඊට පස්සේ අර අපි දැන් මගේ thumbnail එක දැන් මේ වීඩියෝ එකේ thumbnail එක තියෙන්නේ YouTube thumbnail එක තනියම හදුවා. ගන්න යාගේ ඔන්න ඔය දාගන්න. හරි කැමති එකක් දාගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ ඔතන ඔය තියෙන මේ තව මේ ටෙක්ස්ට් එක ඉවරලත් කමාවක් දාලා ඉවරලා ඔන්න ඔය නිල් පාට මේ ඊතලේ දෙන්න. ඊතලේ දුන්නාට පස්සේ image එක හැදෙනවා. හරිද? image එක හැදෙනවා අපි බලමු ඉතින් character png ගන්න කොහොමද කියලා game එකේ. හරි ඉතින් ඔන්න මම දැන් game එක පැත්තට ආවා. game එකට ආවට පස්සේ ඉතින් ඕගොල්ලෝ යන්න ඕන මුලින්ම profile එකට. profile එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඔන්න ඔයගේ තියෙනවා නිකන් ඊතලයකුයි QR එකකුයි මේ profile එක බලපුවා බලන එකකුයි photo camera එකකුයි. ඕගොල්ලෝ ඒ කැමරා එක ඔබන්න ඕන. හරිද? කැමරා එක ඔබලා මෙන්න මේ වගේ තැනක් තමයි තියෙන්නේ. ඕගොල්ලොන්ට මෙතනට ඇවිල්ලා කැමති emote එකක් දාලා ඊට පස්සේ ගන්න ස්කින් يعني ඕගොල්ලෝ කැමති ඉට්ටක් දාලා ඕගොල්ලොන්ට ඔන්න ඔය තියෙන කැමරාව ඔබන්න විතරයි තියෙන්නේ. ඒතකොට ෆොටෝ එක වදිනවා. හරිද? ඊට පස්සේ මේ ඔන්න දැන් මම ගහලක් වෙනා නම් ඔන්න ඔහොම අර කැමරා එකේ බුඩ පස්සේ ඊට පස්සේ ඔන්න ඔය යට තියෙන ඊතලේ දෙන්න ඕන. හරිද? වම් පැත්තේ කොනේ තියෙන. ඊට පස්සේ ඕගොල්ලෝගේ image එක මේ device එකට save වෙනවා. ඔන්න ඔය මම දැන් ගහනවා ඔන්න තව එකක් ගැහුවා. ඊට පස්සේ අන්න අතන තියෙන ඊතලේ දෙන්න ඕන. හරි සුදු පාට ඊතලේ. එතකොට ඕගොල්ලෝගේ image එක මේ save වෙනවා ඕගොල්ලෝගේ phone එකට. හරි ඉතින් ඕගොල්ලෝ අන්න එයාගේ ඉතින් image PNG කියන්නේ character PNGs ටිකක් ගහගන්න ඉතින් screenshot ටිකක් වගේ ගහුවත් කමක් නැහැ. ඉතින් එතනට ගිහිල්ලා ඉතින් සුපිරි ඉතින් එයාගේ ෆොටෝ ඉතින් ඕගොල්ලෝනේ මේ දැන් අර ගොඩක් කිට් නැති අය ඉන්නනේ. ඒගොල්ලෝනේ ඉතින් මෙයාගේ proxy account එකක් හදලා ඉතින් කිට් ඒ ස්ක්‍රීන් character PNG එකක් හදාගන්න පුළුවන්. මගේ proxy video එකකුත් තියෙනවා. මම ඒකත් මේ පැත්තෙන් දාලා තියන්නම්. ඉතින් ඕගොල්ලෝ ඒකත් ගිහිල්ලා බලන්න. ඊට පස්සේ ඉතින් account එකක් හදාගන්න proxy account එකක්. ඊට පස්සේ ඕගොල්ලෝ එළ ෆොටෝ ටිකක් ගහගන්න ඉතින්. හරි ඉතින් ඔන්න අපේ thumbnail එක creating වෙන ගමන් තියෙන්නේ. ඔන්න ඉතින් අපේ thumbnail එක create වුණා. අපි ඉතින් thumbnail එක බලමු ගිහිල්ලා ඉතින් ඔන්න thumbnail එක තියෙන සුපිරිම thumbnail එකක් තමයි ඉතින් සල්ලි දීලා හදා ගන්නවා වගේම thumbnail එකක්. ඉතින් මීට වඩා ලස්සනට හදන්න පුළුවන්. හරිද? ඇත්තටම මීට වඩා ලස්සනට හදන්න පුළුවන් ChatGPT එකෙන් තව කෑලි වැලි දාන්න ඕනේ. මම මේ හදිසියට ඕගොල්ලන්ට උදාහරණයක් ලෙස හදලා පෙන්නනවා. ඉතින් මම මේ ලීඩත් වෙලා ඉන්නේ. ඒ හදිසිය පොඩ්ඩක් වීඩියෝ එක කරන්නත් අනිත් එක මේ ඕගොල්ලෝ සුපිරියට මේ බලලා හදාගන්න ඉතින් තව කෑලි වැලි තියෙන يعني ඔය එකේ බෑග්ග්‍රවුන්ඩ් ගන්න ඒවා තව ඔය පොඩි ඉමෝජි කෑලි එහෙම තියෙනවා. ඒ ගන්න ඇප් තියෙන ඉතින් මම ඉස්සරහට ඒ ඇප් ටිකක් ගේන්නම්. ඕගොල්ලෝ ඉතින් මේවා හදාගෙන බලන්න ඉතින් සල්ලි ඉතුරු ඉතින් සල්ලි දීලා හදා ගන්නවා වගේම thumbnail ඉතින් මේ ChatGPT අතර දෙනවා. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන් try කරලා බලන්න මේක. හරි ඉතින් පොඩි දෙයක් කියන්න බැරි වුණා. ඕගොල්ලෝ thumbnail එක ඔබලා ඊට පස්සේ උඩ ඊතලයක් තියෙනවා යටට. අන්නේ ඊතලේ ඉතින් ඒ පස්සේ ඕගොල්ලෝ image එක මේ save වෙනවා. ඕගොල්ලෝගේ gallery එකට ඉතින් ඕගොල්ලෝ එහෙම save කරගන්න.
හරි ඉතින් ඔන්න අදගෙන අප වීඩියෝ ඔන්න ඔය විදිහට තමයි ඉවර වෙන්නේ. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම මෙහෙම thumbnail එකක් හදලා try කරලා බලන්න. ඉතින් ඔය තව ඔය එක එක කෑලි බෑලිස් තියෙනවා. ඉතින් ඒවා ඇඩ් කරලා ඉතින් ඔය ඒවා හදන හැටිත් මම කියන්නේ ඒවා හොයාගන්න හැටි මම ගේන්නම් ඒ ඇප් ඉතින් ඒ ඇප්ත් මම ගේන්නම් ඕගොල්ලොන්ට ඉස්සරහට. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන් මෙහෙම try කරලා බලන්න. ඉතින් thumbnail එකක් හදලා ඉතින් අපි වගේ අලුතෙන් අපි වගේ අලුතෙන් YouTube පටන් ගත්ත අයට ඉතින් ඒකෙන් thumbnail එකක් හදාගන්න පුළුවන්. ඉතින් සල්ලි දීලා thumbnail හදාගන්න ඕනේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් අලුත් වීඩියෝ එකක් කරන් යනවා. හැමෝම පරිස්සමින් ඉන්න හැමෝටම ජය වේවා.